ලෝකෙ පුරා තියෙන යුනිවර්සිටිස් අතරින් ඔයාගේ යුනිවර්සිටි එක තියෙන්නේ මොන රෑන්කින් එකේද? අපි බලමු QS යුනිවර්සිටි රෑන්කින් වෙබ්සයිට් එකට අනුව 2026 ඔබේ යුනිවර්සිටි එක තියෙන්නේ ලෝකයේ මොන ස්ථානයේද කියලා. එංගලන්තයේ පිහිටලා තියෙන ක්වාක්වැරලි සිමන්ස් කියන උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනය මගින් තමයි මේ QS යුනිවර්සිටි වර්ල්ඩ් රෑන්කින් සිස්ටම් එක වාර්ෂිකව විශ්ලේෂණය කරන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දේ එහෙම නැත්නම් 2026 රෑන්කින් එකට අපේ යුනිවර්සිටිස් 11ක් සිලෙක්ට් වෙලා තියෙනවා. අපි බලමු ආසියානු කලාපය තුල අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය මොන වගේද කියලා. අංක 1 කොළඹ සරසවිය ආසියාවෙම 74 වෙන්නා. අංක 2 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසියාවෙම 84 වෙනි සරසවිය. අංක 3 පේරාදෙණිය සරසවිය ආසියාවෙම 90 වෙනි ස්ථානය. අංක 4 මොරටුව සරසවිය ආසියාවෙම 148 වෙනි ස්ථානය. අංක 5 යාපනයේ සරසවිය ආසියාවෙම 216 වෙනි ස්ථානය. අංක 6 කැලණිය සරසවිය ආසියාවෙම 222 වෙනි ස්ථානය. අංක 7 වයඹ සරසවිය ආසියාවෙම 297 වෙනි ස්ථානය. අංක 8 සබරගමුව විශ්වවිද්‍යාලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලය ආසියාවෙම 330 වෙනි ස්ථානය. අංක 9 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය හෙවත් ස්ලිට් යුනි ආසියාවෙම 362 වෙනි ස්ථානය. අවසාන වශයෙන් ආසියාවෙම 429 වෙනි ස්ථානය ලබා ගනිමින් අංක 10 රජරට විශ්වවිද්‍යාලය